මට ඔය වසවිස දුන්නට පස්සේ අවුරුදු ගාණක් යනකම් මගේ කටයුතු ටික කරනවා කියන්නේ ඒක මහා අමාරු දෙයක්. මගේ සිවුරු තම්බන්න ඕනේ. ඊළඟට මගේ කාමරේ ඒවා ඔක්කොම ඩිටෝල් දාලා ඔක්කොම හොදන්න ඕනේ. ඉතින් ඒ වගේ මට චූටි දූවිල්ලක් විසක් ගියත් අන්තිමට මට අමාරු වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ අවුරුද්දකට දෙතුන් පාර මම නවලෝක ඇඩ්මිට් වෙනවා. මට උණක් හෙම්බිරිසාවක් ආවත් උඩු යනවා. කොහොම අමාරු වෙනවා. ඉතින් ඒ වගේ මම සැරෙන් සැරේ අන්තිමට මගේ අක්මාව දුර්වල වුණා එකෙන්. මම හිතන අක්මා 30ක් 40ක් විතර ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බයි වස දීප එකට. ඉතින් ඒ වගේ මගේ පෙනහළු වලට බලපෑවා, වකුගඩු වලට බලපෑවා ගොඩක් මේ ඉතින් හරි දුක් විඳා. ඉතින් ඒ කෑම බීම බෙහෙත් හේත් මං හිතන්නේ ඉතින් ඇත්තට මට පරිස්සම් වෙන්න විදිහක් නැහැ. ඉතින් මට බැන ඉතින් ඔක්කොම මගේ බෙහෙත් ටික ගත්තේ නැතත් ඇවිල්ලා ඔක්කොම මේවා කළා බෙහෙත් ටික දෙන එක. අද මම මේ තත්ත්වෙන් ජීවත් වෙන්නේ මේ අම්මා නිසා. ඒ මට්ටමට ඉතින් අද අපි මේ රටේ මහ විශාල වැඩපිළිවෙලක් කරනවා නම් ඉතින් මම අද මෙතන ඉන්නේ ඉතින් මේ අම්මා මාව රැකගත්ත නිසා. ඉතින් අද මම ඉන්නේ පුංචි තැනක. ඇත්තෙම මට කියන්නේ මගේ ස්වභාවය ඒ කියන්නේ මේ අම්මා අයියා ඒ පවුලේ අය මං හිතන්නේ මට බන නොකියුවත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ඉන්න ආයතනේ පොඩි. මගේ ආයතනේ ලයිට් බිල ගෙවන්නේ අම්මා. මගේ ආයතනේ වතුර බිල ටෙලිෆෝන් බිල ඒ ටික ගෙවන්නේ අම්මා. ඉතින් ඒ නිසා මට දානේ ටික හදලා දෙන්නේ අම්මා. ඒ නිසා මට දායක සභා සමිති සමාගම් මං බන කිව්වට රටේ මිනිස්සුන්ගෙන් කියලා මං දානයක්ක් ගන්න කෙනෙක්. අම්මේ මට හිතුණා මෙහෙම දෙයක් අහන්න.